මත්පැන් උගුරක් දිව ස්පර්ශ කරන්නේ තත්පරේ ඉඳන් මොකද වෙන්නේ කියලා බලමුද. මත්පැන් දියරිය ඔබේ තොල් සහ දිව ස්පර්ශ කරනවත් එක්කම උගුරේ මාංශ පේශිවල මෘදු තෙරපුමෙන් මත්පැන් අන්න ස්රෝතයේ දිගේ පහළට ගමන් කරනවා. ආමාශයට ගිය ගමන් මේවා ජීර්ණ යුෂ එක්ක මිශ්‍ර වෙලා කෙලින්ම රුධිරයට එකතු වෙනවා. දැන් ඔබේ සෑම හදගැස්මක් පාසාම මේ මත්පැන් ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් වෙත ගලාගෙන යනවා. ඊළඟට මේවා ඔබේ මොළයට ළඟා වෙනවා. එහිදී ස්නායු සෛලවලට බලපෑම් කරලා සංඥා හුවමාරුව මන්දගාමී කරනවා. ඒ නිසා ඔබේ සම්බන්ධීකරණය සහ සමබරතාවය සියුම් ලෙස වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබේ ස්නායු පද්ධතිය මේ වෙනස්කම් වලට අනුගත වෙද්දී මත්පැන් ඔබේ අක්මාවට ළඟා වෙනවා. එහිදී ඒවා ක්‍රමයෙන් බිඳ දමන අතර වකුගඩු මගින් අතිරික්ත දියර පිරීම සිදු කරනවා. හදවත දිගින් දිගටම රුධිරය පොම්ප කරමින් මත්පැන් සිරුර පුරාම යවනවා. ධමනි සහ ශිරා හරහා මේවා ගමන් කරන නිසා ඔබේ ඉරියව් සහ සම්බන්ධීකරණය තව දුරටත් වෙනස් වෙනවා. මතක තබා ගන්න මේ හැමදේම වෙන්නේ එකම එක උගුරකින්. ඒ නිසා නිරෝගීව ඉන්න නම් හැම විටම සීමාව දැනගෙන කටයුතු කිරීම වැදගත්. මේ වගේ තොරතුරු තවත් දැනගන්න මාව ෆලෝ කරන්න.